කොහොමද කට්ටියටම ඔන්න මං අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් මේ වීඩියෝ එකේදී මං කතා කරන්නේ මේ ලෝකේ තියෙන අద్భుත ස්ථානයක් ගැන. මෙතනට හැබැයි අద్భుත කියන වචනයට වඩා ඊටමත් රහසිගත ස්ථානයක් කිව්වොත් මං හිතනවා මම නිවැරදි යාළුවනේ. ඉතින් ඇත්තටම මේ තැනට ලෝක කිසි කෙනෙක්ට යන්න බෑ. අඩුම ගානේ කිසිම රටක ජනාධිපති කෙනෙක්ටවත් එහෙම නැත්තම් මේ තැන තියෙන මේ මම කියන ස්ථානයේ තියෙන රටේ මේ ස්ථානයේ තියෙන රටේ ජනාධිපතිට වක්වත් මෙතනට යන්න බෑ. මොකක්ද මේ තැන? මේක තියෙන්නේ යාළුවනේ ඇමරිකාවේ. ඇමරිකාවේ ප්‍රාන්ත 50ක් තියෙනවා. ඒ 50 විවිධ නම් වලින් හඳුන්වනවා. හැබැයි මේ තැන හඳුන්වන්නේ ඇමරිකාවේ ඒරියා 51 කියලා. ඉතින් ඒරියා 51 කිව්ව ගමන් ඔබට මතක් වෙන්නේ මොකක්ද? පිටසක්වල ජීවීන්. ඉතින් පිටසක්වල ජීවීන් හා බැඳිච්ච විවිධ කතා තියෙන මේ ඒරියා 51 එකේ. ඉතින් මම අද මේ වීඩියෝ එකේදී කතා කරන්නේ මේ ඒරියා 51 ගැන. ඉතින් මම ආරාධනා කරන හැමදාමත් වගේම මේ වීඩියෝ එකේ අවසානයේ වෙනකම් මගත් එක්ක එකතු වෙලා ඉන්න අනිවාර්යයෙන්ම ඔබේ දැනුමට යමක් ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ ඒරියා 51 මම ඉස්සෙල්ලත් කිව්වා වගේ ඇමරිකාව පිළිట్లా තියෙන්නේ. ඇමරිකාවේ නිවාඩා කියන කාන්තාර ප්‍රදේශයේ තමයි මේක පිළිట్లా තියෙන්නේ. ලොකු ඒරියා එකක්. මේක මේ ඒරියා 51. ඒරියා 51 කියන නමින් විතරයි හඳුන්වන්නේ. වෙන කිසිම නමකින් හඳුන්වන්නේ නැහැ. ඉතින් අතීතයේ ඉඳන්ම මේක මේ පිටසක්වල ජීවීන් එක්ක ගනුදෙනු කරන ස්ථානයක් කියලා තමයි හඳුන්වන්නේ. ඉතින් මේක සම්බන්ධයෙන් විවිධ මත විවිධ දේවල් ගොඩක් අය ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් ඇත්තටම මේක මේ තැන ගැන මුලින්ම ප්‍රසිද්ධ වෙන්න ප්‍රධාන හේතුව තමයි 1947 දී රොස්වෙල් කියන ප්‍රදේශයට හඳුනා නොගත් වස්තුවක් කඩාගෙන වැටෙනවා. ඉතින් මේක ඇත්තටම පිටසක්වල යානාවක් කියලා තමයි ඒ කාලේ ගොඩක් අය කියලා තිබි. මොකද හඳුනා නොගත් මේ වස්තුව රොස්වෙල් ප්‍රදේශයට කඩාගෙන වැටුණාට පස්සේ මේ ගැන පත්තරවල ගියා. ඒ කියන්නේ ඊට පහුවෙන්දම මේ ගැන පත්තරවල ගියා පිටසක්වල යානාවක් කඩාගෙන වැටුණා කියලා. හැබැයි ඒක ඊට පහුවෙන්දම ඒ පත්තරවලම නිවැරදි කරලා තිබුණා. පිටසක්වල යානාවක් නෙමෙයි මේ කාලගුණ බැලුමක් තමයි මේ විදිහට කඩාගෙන වැටලා තියෙන්නේ කියලා. ඉතින් ওই විදිහට මේ ඇමරිකානු රජය මේ යානාව කඩාගෙන වැටිච්ච එක යට ගහලා තිබ්බා. හැබැයි ඔවුන් මේක ප්‍රචාරය වෙන එක නැවැත්තුවට මේදී ඇසින් දැක්ක අය හිටියා. ගොඩක් අය කිව්වා තැටියක් වගේ එකක් තමයි තැටියක් වගේ යානාවක් තමයි මේ විදිහට කඩාගෙන වැටුනේ කියලා. ඉතින් මේ ඇසින් දුටුව කට්ටිය මේ ගැන නිතර කතා කරන ගත්ත නිසා මේ කතාව සම්පූර්ණයෙන්ම උන්ට වහන්න බැරි වුණා. ඉතින් එදා ඉඳලා මේ දක්වාම විවිධ සිදුවීම් මේ ඒරියා 51 තුල සිදු වෙලා තියෙනවා. ඉතින් ඇත්තට මම ඉස්සෙල්ලත් කිව්වා මේකට කිසිම කෙනෙක්ට යන්න බෑ කියලා. ඉතින් කාලයක් තිබ්බ ඇමරිකාවේ මේ අදටත් ඒක සිදු වෙනවා. නමුත් ඇමරිකාවේ 1950 ගණන් වල න්‍යෂ්ටික පිපිරීම් සිද්ධ කළා. කියන්නේ න්‍යෂ්ටික පරීක්ෂණ කළා. ඉතින් ඔය වගේ න්‍යෂ්ටික පරීක්ෂණ මේ නිවාඩා කාන්තාරේ ප්‍රදේශයක් කළාට පස්සේ මේ වගේම මේ හඳුනා නොගත් වස්තුවක් ඇවිල්ලා කඩාගෙන වැටලා තිනවා. ඊට පස්සේ ආමියක කියන්නේ ඇමරිකාවේ ආමියකින් ඇවිල්ලා මේක පරීක්ෂණ කරලා මහජනතාවට එන්න දීලා නෑ මෙතනට. ඔවුන් එතනින් යම්කිසි දෙයක් ලොකු දෙයක් අරගෙන ඒරියා 51 එකට අරන් ගියයි කියන එක සමහර අය කියලා තියෙනවා. ඉතින් ඇත්තටම සමහර අය මත පළ කරනවා මේක ඇතුලේ මේක පිටසක්වල යානාව මේක ඇතුලේ පිටසක්වල ජීවීන් හිටියා කියලා. ඉතින් මේ යානේ පිටසක්වල ජීවීන් 4 දෙනෙක් ඉඳලා තියෙනවා. 3 දෙනෙක් ජීවිතාශයටපත් වුණා. එක්කෙනෙක් පණ පිටින් ඒ තුවාල ලැබලා අසත්තත්තේ හිටියේ. ඉතින් මේ කට්ටියවත් එකම යානාව අරන් ගියා කියන එක සම්බන්ධයෙන් විවිධ මත කාලයක් තිස්සේ පළ වෙලා තිබ්බා. ඉතින් දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ දේවල් කොහොමද මේ කට්ටිය කියන්නේ කියලා. ඒකට හේතුවක් තමයි මේ මෙන්න මේ ඒරියා 51 එකේ ඇතුලේ වැඩ කරපු අය කාලයකට පස්සේ මෙතනින් අයින් වෙලා ඇමරිකාවෙනුත් එළියට ගියාට පස්සේ තමන් මිය යන්න දවස් කීපයකට කලින් මාස කීපයකට කලින් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කරලා තිබෙනවා. ඉතින් ඒවත් එක්ක තමයි ඒව ප්‍රචලිත වෙලා ඒව ප්‍රචාරණය වෙලා තමයි මේ ඒරියා 51 එක සම්බන්ධයෙන් කාලෙන් කාලෙ තොරතුරු මතුවෙන්නේ. ඉතින් එහෙම කෙනෙක් කියපු කතාවක් තමයි මේක. ඉතින් ඒ කතාවේදී මොහු මේ ප්‍රකාශය කරපු කෙනාම කියලා තියෙනවා මිය නොගිය පිටසක්වල ජීවියට ප්‍රතිකාර කරලා
ඔහු යථා තත්ත්වයට පත් කරගෙන ඊට පස්සේ ඔහුගෙන් ඔවුන්ගේ තාක්ෂණික දැනුම සම්බන්ධයෙන් ඩීටේල්ස් අරගෙන ඒව සම්බන්ධයෙන් පරීක්ෂණ මේ ඒරියා 51 ප්‍රදේශයේ සිදු කළා කියලා. ඉතින් ඔවුන් මේ ජීවියට නමකුත් දාලා තියෙනවා. ඒ නම තමයි ජෙරෝන්. ඉතින් මේ ජෙරෝන් කියන නමින් තමයි මේ පුද්ගලයා මේ පිටසකල ජීව හඳුන්වලා තියෙන්නේ. ඉතින් ඔහු කියන විදිහට ඔවුන්ගේ තාක්ෂණය අපේ දේවල් වලට යොදා ගන්න මේ ජීවියා ලොකු උදව්වක් වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම එහෙම බැලුවම පිටසක්වල ජීවීන් එක්ක මේ ඒරියා 51 එකේ පරීක්ෂණ සිද්ධ කරනවා කියන එක බොරුවක් වෙන්න බෑනේ. ඉතින් ඔබට මතක ඇති මම මේ වීඩියෝ එකේදී මුලින් කිව්වා මේකට කාටවත් ඇතුල් වෙන්න බෑ. සහ මේකට ඇතුල් වෙන්න පුළුවන් අවසරය තියන අයට විතරයි. ඉතින් මේකේ ඇතුල් වෙච්ච කෙනෙක් ආයෙ පිට වෙනවා නම් මේ සම්බන්ධයෙන් වචනයක්වත් කතා කරන්න බෑ කියලා. එහෙනම් මේ අය කොහොමද මේ දේවල් කියන්නේ කියන ඔබට පුදුමයක් ඇති. ඉතින් මේ අය මෙතනින් අයින් වෙලා ගිහිල්ලා අවුරුදු ගානකට පස්සේ ඇමරිකාවෙනුත් ගිහිල්ලා තමන්ගේ අවසාන මොහොත කිට්ටු වෙන අවස්ථාවේ තමයි මේ දේවල් කියන්නේ. මොකද ඊට පස්සේ මරුණත් කමක් නැහැ කියලා හිතලා වෙන්නේ නැති ජීවිතේ අවසාන කාලෙදී මේ දේවල් ලෝකෙට හෙළි කරන්නේ. ඉතින් මේ අවස්ථාවේ තමයි තවත් දෙයක් ඔබට මතක කරගන්න. ඔබට මතකද ඇමරිකාවේ හිටිය ජනාධිපති කෙනෙක් ජෝන් එෆ් කෙනඩි කියලා. මේ ජනාධිපතිතුමා වෙඩි තියලා මරනවා. නමුත් ඇයි වෙඩි තිබ්බේ කවුද වෙඩි තිබ්බේ කියන එක සම්බන්ධයෙන් අදටත් අපි රහසක් කවුරුවත් දන්නේ නැහැ. ඉතින් හැබැයි ගොඩක් අය සමහර මාධ්‍ය මේ සම්බන්ධයෙන් පළ කරද්දි කියලා තිබ්බා මේ කෙනඩි ජනාධිපතිතුමා ඒ දවසේ බ්ලාස්ට් වෙලා තියෙනවා ඒරියා 51 ගැන ලෝකයට හෙළි කරන්න. ඉතින් මෙන්න මේ හේතුව නිසා තමයි මේ කෙනඩි ජනාධිපතිතුමා මරණයට පත් කළේ කියලා. ඉතින් ඔන්න ඔය වගේ මේ ඒරියා 51 ගැන විවිධ මත පළ කරනවා. අදටත් කවුරුවත් හරියට දන්නේ නැහැ මේකේ ඇත්තට පිටසක්වල ජීවියෝ ඉන්නවද නැද්ද කියලා. හැබැයි මේ සම්බන්ධයෙන් මේකේ වැඩ කරපු අය එළියට ඇවිල්ලා කියපු දේවල් සහ ලෝකේ සිද්ධ වෙච්ච දුටු ඇසිදුරු සාක්ෂි නිසා ගොඩක් අය තමන්ගේ මතය පළ කරනවා මෙහෙම මේක ඇතුළේ 51 ඇතුලේ පිටසක්වල ජීවීන් හා සම්බන්ධ පරීක්ෂණ කටයුතු සිද්ධ කරනවායි කියලා. ඉතින් ඒ වගේම තවත් දෙයක් තමයි යාළුවනේ ඇමරිකාවේ දැන් කාලයක් තිස්සේ ජනාධිපතිවරු කීප දෙනෙක් ඉඳලා තියෙනවා. හැබැයි මේ කිසිම ජනාධිපති කෙනෙක් ඒරියා 51 ගැන කතා කරේ නැහැ. කිසිම තැනකදී මේ තැන මාධ්‍යවේදීන්ට හරි සාමාන්‍ය වාචකයට විවෘත කළේ නැහැ. ඔවුන් මේක ලෝකෙම්ම රහස්‍යගත ස්ථානයක් විදිහට තමයි මෙතන ඔවුන් පවත්වාගෙන යන්නේ. ඒ වගේම ජනාධිපතිට ඇමරිකාවේ ජනාධිපතිට වක්කත් තමයි හිතුන වෙලාවක් ගිහිල්ලා මෙතනට ඇතුල් වෙන්න බෑ. මම ඒක මේ වීඩියෝ එකේ මුලදී කිව්වේ ලෝකේ තියෙන එකම ස්ථානේ ඒ අදාළ රටේ ජනාධිපතිට වක්කත් යන්න බැරි කියලා. ඉතින් ඒ වගේම යාළුවනේ මේ දේ හිතලුවක් කියලා අපිට අහක දාන්න බෑ. ඉතින් අපේ ඉතිහාසය අපේ ලංකාවේ ඉතිහාසය ගත්තොත් රාවණා කාලේදී ස්ටාර්ගේට් එක ගැනත් අපි අහලා තියෙනවනේ. ඉතින් ඒකෙත් ඉතිහාසය කියන විදිහට මේ ස්ටාර්ගේට් එක භාවිතා කරලා තියෙන පිටසක්වල ජීවීන් එක සමතා පවත්වන්න. ඉතින් එහෙම බැලුවම මේ දේවල් හිතලුවක් කියලා අපිට අහක දාන්න බෑ. ඉතින් ওই විදිහට විවිධ පරීක්ෂණ වලින් පිටසක්වල ජීවීන් මේ පෘථිවියට ඇතුළු වුණා කියන එකට සාක්ෂි සාධක තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඒරියා 51 එකේ කතාව. ඉතින් මම ආරාධනා කරනවා ඔබේ අදහස ඔබ දන්න දේ අනිවාර්යෙන් අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. අපිත් එක්ක මේ වීඩියෝ එක බලන අයත් එක්ක අනිවාර්යෙන් ෂෙයා කරගන්න. ඒ වගේම ඔයා අද අලුතෙන් මගෙත් එක්ක එකතු වෙන කෙනෙක් නම් මම ආරාධනා කරනවා මේ වීඩියෝ එකත් බලලා ඔබේ වටිනා අදහසත් අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා එන්න මගේ channel එකට. මගේ channel එකේ මම විවිධ කැටගරිස් වල වීඩියෝස් කරලා තියෙනවා. ඒවත් බලලා ඒවා ලයික් කරලා කමෙන්ට් කරලා මම සබ්ස්ක්‍රයිබ් කරලා මගේ ටික දිගටම එකතු වෙන්න කියලා මම ආරාධනා කරනවා. එහෙනම් යාළුවනේ මේ වගේම තවත් වැදගත් ප්‍රයෝජනවත් ඔබට යමක් ගන්න පුළුවන් වීඩියෝ එකකින් හම්බ වෙනකන් කට්ටියම පරිස්සමින් ඉන්න. මම ගිහිල්ලා එන්නම්.